පරිපූර්ණ කරනවානේ. ඒ නිසාම ඔබට කියවීම හුරු කරගන්නට ඕනේ. හැබැයි කියවන්නට නම් කියවිය හැකි කෘති, පත්තර, සංගරා මේ දේවල් අලුතෙන් බිහි වෙන්නට ඕනේ. වර්තමාන ලෝකයේ මේ නව මාධ්‍යයත් එක්ක ඉන්න බොහෝ දෙනා කියවීම එක පැත්තකින් සීමා කරලා තියෙද්දි තවදුරටත් විද්‍යාඥයන් කියන්නේ තවදුරටත් අධ්‍යාපන විශේෂඥයන් කියන්නේ මේ අකුරු කියවීම ඔබේ බුද්ධිය වර්ධනය කරනවා වගේම ඔබේ මනසට සංසුන්භාවයක් ගෙන දෙනවා කියන කාරණේ. ඒ නිසාම ඔබ වෙනුවෙන් නිර්මිත වන අලුත් සංග්‍රහාවක් පිළිබඳව අපි කතා කරන්න ඕනේ. මේක සංග්‍රහාව නම් කරලා තියෙන්නේ හෙළ අසිපද නමින්. මේක සංස්කෘතික සංග්‍රහාවක්. ඒ නිසා මේ සංස්කෘතික සංග්‍රහාව පිළිබඳව ඔබට විස්තර කියන්නට ඕනේ. මේ පළමු කාණ්ඩය තමයි ඉරි දැක්වීමට නියමිත වෙලා තියෙන්නේ. හිමුරත්විල පිළිබඳව අපි කතා බහ කරන්න ඕනේ. ඒ නිසා මේ ගැන කතා කරන්න අපි මැදිරියට ආරාධනා කරා. පීඩී නිශාන්ත අජිත් කුමාර මහත්මයාට එතුමා තමයි කතුරු හෙළ අසිපද. අයුවන්. දැන් අපි නිශාන්ත මහත්මයා ඉන්නේ ටිකක් කියවීමෙන් මිනිස්සු ඈත් වෙන සමයකනේ නේද? බොහෝ විට ජංගම දුරකථනය තමයි බොහෝ දෙනාගේ අතේ තිබෙන්නේ. ඉතින් මේ ජංගම දුරකථනයෙන් බලන්න තමයි කැමති. ඔඩියෝ එකක් අහන්න තමයි කැමති. එහෙම සමයක ඔබතුමා මේ හෙළ අසිපත වගේ මේ සංස්කෘතික සංග්‍රහයක් එලි දක්වන්නට මේ කටයුතු